ළමයි 1993 45 වෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ දීලා තියෙනවා 6 වෝල්ට් කෝෂයක්. ඊට පස්සේ මෙතනදී 0.2යි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවලු. ඊට පස්සේ මෙතන ප්‍රතිරෝධ තියෙනවා R1. මෙතන මේක 1 ඕම්. කොහොම? මෙතන තියෙනවා හරිද R2 මෙතනදී ඔහොම. මේකේ ඊට පස්සේ මෙතනට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා තියෙනවලු. ඕගොල්ලෝ තාම දන්නේ නැහැ වෝල්ට් මීටර ගැන ඉගෙනගෙන නැති නිසා මේ වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් කියලා අපි සලකන්නේ. හරිද? අනන්තයක් කියලා සලකන්නේ. ඒක නිකන් දැනට මතක තියාගන්න. ඒ කියන්නේ මෙතන නිකන් බැටරියට දැනෙන්නේ සම්බන්ධයේ කැඩුණු කම්බියක් වගේ. හරිද? ඔය විභව බෙදුමට අදාළව MCQ ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. එතකොට අර සම්බන්ධයේ කැඩුණු කම්බියක් මොන වගේද? සම්බන්ධය වෙලා තියෙන කම්බියක් මොන වගේද? අපි සම්බන්ධ වෙලා තියෙන කම්බියක් නම් ප්‍රතිරෝධය ශුන්‍යයි කියලා දන්නවනේ. අන්න ඒ විදිය පොඩි MCQ වලට හිතන්න ඕන කාරණයක් තියෙනවා. ඒක කියලා දෙන්නම් විභව බෙදුම ටියුට් එකේ ප්‍රශ්න ටික කරද්දි. ඒක අර අන්තිම ටික අපි ඉවර කරේ නෑනේ. ඒක තියෙනවා. හරි. මෙතන ගත්තට පස්සේ මේකෙදී 2 ඇම්පියර් ධාරාවක් ගලනවලු. 2 ඇම්පියර්. ඉතින් එතකොට ළමයි මෙතනදී 2 ඇම්පියර් ධාරාවක් එළියට ගියා කියන අනිත් පැත්තෙන් එන්න ඕනේ. මේ මැද ඒවා දැනගන්න ඕනේ. මේ මෙන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයයි අතර විභවාන්තරයනේ වෝල්ට් මීටරයේ පාඨාංකය විදිහට පෙන්නන්නේ. ඉතින් ඒකත් කෝෂයේ අග්‍ර දෙකත් ඒකනේ. එහෙනම් විසර්ජනය වන කෝෂයක අග්‍රතර විභවාන්තරය කීයද? විසර්ජනය වන කෝෂයක අග්‍රතර විභවාන්තරය V සමානයි E ඍණ IR. එහෙනම් V සමානයි E කියන්නේ 6යි, I කියන්නේ 2යි, R කියන්නේ 0.2යි. එහෙනම් 0.4යි V සමානයි 5.6යි වෝල්ට්. අන්න වෝල්ට් මීටර පාඨාංකය 5.6යි වෝල්ට්. හරි. පොඩි කරුණක් ලියා ගන්න. විශේෂයෙන් සඳහන් කර නොමැති විට හෝ ඒ පිළිබඳව ඉඟියක් දී නොමැති විට විශේෂයෙන් සඳහන් කර නොමැති විට හෝ ඒ පිළිබඳව ඉඟියක් දී නොමැති විට වෝල්ට් මීටරය පරිපූර්ණ එකක් යයි වෝල්ට් මීටරය පරිපූර්ණ එකක් යයි සලකනු ලැබේ. වෝල්ට් මීටරය පරිපූර්ණ එකක් යයි සලකනු ලැබේ. එනම් එහි අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් යයි ගනු ලැබේ. එනම් එහි අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් යයි ගනු ලැබේ.